ලෝක විනාශය ගැන කතා කරන විට අපට මුලින්ම මතක් වෙන්නේ දැවැන්ත හතු පිපුණු වලාකුළු මතු කරන න්‍යෂ්ටික බෝම්බයයි. නමුත් කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හෝ විකිරණශීලී ද්‍රව්‍යයක් නොමැතිව හුදෙක් ගුරුත්වාකර්ෂණය සහ වේගය පමණක් භාවිතා කරමින් මුළු නගරයක් අලු කළ හැකි අවියක් ගැන ඔබ අසා තිබෙනවද? මේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක දර්ශනයක් නොවේ. මේ සීතල යුද සමයේ සිට ඇමරිකානු ආරක්ෂක අංශ විසින් රහසිගතව සැලසුම් කළ දෙවියන්ගේ යෂ්ටිය ලෙස හැඳින්වූ ප්‍රොජෙක්ටෝර් ව්‍යාපෘතියයි. අද අප විමසා බලන්නේ අභ්‍යවකාශයේ සිට එල්ල කරන මේ මාරක ප්‍රහාරක පද්ධතියේ ක්‍රියාකාරීත්වය සහ එය ලෝකයුද තාක්ෂණය වෙනස් කරන ආකාරය පිළිබඳවයි. එහෙනම් අදත් රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ සුවිශේෂී වීඩියෝවේ අවසානයේදී. මෙම සංකල්පය මුලින්ම කරලියට එන්නේ 1950 දශකයේදී. මෙහි නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ බොයින් සමාගමේ ඉංජිනේරුවරයෙකු ජෙරී පුනෙල් මහතායි. ඔහු මේ නම් කළේ ප්‍රොජෙක්ට් තෝර් යනුවෙන්. ස්කැන්ඩිනේවියානු දේව කතාවල එන තෝර් දෙවියන්ගේ මිටිය මෙන් අහසේ සිට පොළවට අතිමහත් බලයක් මුදා හැරීම මෙහි අරමුණයි. මෙහි තාක්ෂණික නාමය වන්නේ කෙනටික් බෝම්බාඩ්මන්ට් හෙවත් චාලක ප්‍රහාර එල්ල කිරීමයි. මෙහිදී සිදුවන්නේ කිලෝමීටර් දහස් ගණනක් ඉහළ අභ්‍යවකාශයේ රැඳී පවතින චන්ද්‍රිකා දෙකක පද්ධතියක් හරහා ප්‍රහාර එල්ල කිරීමයි. එක් චන්ද්‍රිකාවක් සන්නිවේදන සහ ඉලක්ක ලබා ගැනීම සිදු කරන අතර අනෙක් චන්ද්‍රිකාව මගින් මීටර් 6ක් පමණ දිග අඩි කිහිපයක් මහත ටංස්ටන් ලෝහයෙන් නිපද වූ දඬු පහලට මුදා හැරීම සිදු කරනවා. න්‍යෂ්ටික බෝම්බයක් මෙන් රසායනික ප්‍රතික්‍රියාවක් මෙහි සිදුවන්නේ නැහැ. මෙහි බලය රඳා පවතින්නේ වේගය මතයි. අභ්‍යවකාශයේ සිට නිදහස් කරන මෙම ලෝහ දණ්ඩක් පෘථිවි ගුරුත්වාකර්ෂණය නිසා තප්පරයකට සැතපුම් 6ක පමණ අතිමහත් වේගයකින් පොළවට පතිත වනවා. ඔබ දන්නවද? යම් වස්තුවක වේගය වැඩි වන විට එහි ඇති චාලක ශක්තිය ගතිය ලෙස ඉහළ යනවා. මෙම ටංස්ටන් දණ්ඩක් පොළවේ වැදෙන විට ඇතිවන ශක්තිය කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ටික බෝම්බයක් පිපිරී යෑමට සමානයි. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ පාරිසරික විනාශයක් හෝ විකිරණ පිටවීමක් සිදු නොවීමයි. මෙය හුදෙක් භෞතික පහරදීමක් පමණයි. මේ පොළව මීටර 100 ගණනක් යටට විනිවිද යාමට සමත් වන නිසා සතුරන්ගේ රහසිගත භූගත බංකර සහ අවි ගබඩා විනාශ කිරීමට ඇති සාර්ථකම ක්‍රමය මෙයයි. මෙම ප්‍රහාරය සඳහා ඕනෑම ලෝහයක් භාවිතා කළ නොහැකි. අභ්‍යවකාශයේ සිට වායුගෝලය හරහා පැමිණෙන විට ඇතිවන අධික ඝර්ෂණය නිසා ඇතිවන උෂ්ණත්වය දරා ගැනීමට නම් ලෝහය ඉතා ශක්තිමත් විය යුතුයි. ටංස්ටන් යනු පෘථිවියේ ඇති ඉහළම ද්‍රවාංක සහිත ලෝහයක්. එය සෙල්සියස් අංශක 3400කට වඩා වැඩි උෂ්ණත්වයකදී පවා නොදැවී පවතිනවා. ඒ වගේම මෙහි ඇති අධික ඝනත්වය නිසා ඉතා කුඩා දණ්ඩකට වුණත් විශාල ස්කන්ධයක් සහ බලයක් ලබා ගන්න පුළුවන්. මෙතරම් ප්‍රබල අවියක් ඇමරිකාව තවමත් නිෂ්පාදනය කර නැත්තේ ඇයි? ඒ සඳහා ප්‍රධානම හේතු දෙකක් තියෙනවා. පළමු වෙන්න නම් අධික පිරිවැයයි. මෙවැනි බරින් වැඩි ටංස්ටන් දඬු ප්‍රමාණයක් අභ්‍යවකාශයට ගෙන ගොස් රඳවා තැබීමට වැයවන මුදල අති විශාලයි. එක් ප්‍රහාරයක් සඳහා වැයවන මුදල මිලියන 100 ගණනක් වෙන්න පුළුවන්. දෙවැන්න නම් ජාත්‍යන්තර නීතියයි. 1967 වසරේදී ඇතිකරගත් Outer Space Treaty ගිවිසුම අනුව අභ්‍යවකාශය තුළ සමූහ ඝාතක අවි රඳවා තැබීම තහනම් වනවා. දෙවියන්ගේ යෂ්ටිය න්‍යෂ්ටික අවියක් නොවුනත් එහි විනාශකාරී බලය නිසා ඒ ජාත්‍යන්තර දේශපාලනික අර්බුදයකට මඟ පාදන්න. නමුත් වර්තමානය වන විට තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා. ස්පේස් එක්ස් වැනි සමාගම් හරහා අභ්‍යවකාශයට භාණ්ඩ ප්‍රවහණය කිරීමේ පිරිවැය සීග්‍රයෙන් අඩුවෙමින් පවතිනවා. හයිපර්සොනික් මිසයිල තාක්ෂණය දියුණුවීමත් සමගම ප්‍රොජෙක්ට් තෝර් වැනි ව්‍යාපෘති නැවත පනගැන්වීමේ හැකියාවක් පවතින බව ආරක්ෂක විශ්ලේෂකයෝ ප්‍රකාශ කරනවා. යම් දිනක ලෝක බලවතුන් විසින් අභ්‍යවකාශයේ සිට පාලනය වන මෙවැනි අවි නිෂ්පාදනය කරොත්
පෘතුවයේ ඕනෑම ස්ථානයකට විනාඩි 15ක් ඇතුළත ප්‍රහාර එල්ල කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. එය ලෝක සාමයට තර්ජනයක්ද නැත්නම් ආරක්ෂාවක්ද යන්න තීරණය කිරීම ඔබට බාරයි. මේ පිළිබඳව ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරන්න. ඔයාට මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබන්න. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකම් අදට සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.